අද මගේ වීඩියෝ එක ගැලරියේ තියෙන සුන්දර මතකයක්. මගේ කොණ්ඩේ කපන්න කලින් ගත්ත වීඩියෝ එක අපේ ගෙට පහළ දොළ පාර ළඟ. මේ වීඩියෝ එක නම් 2023 අපි සිරිපා කරුණාකරන්න ගිහිල්ලා ගත්ත වීඩියෝ එකක්. මේ අවුරුද්දේ වෙසක් එකට ගමේ පන්සලේ තිබුණු පින්කම්. ඇත්තලවත්ත රජමහා විහාරය මෙම පන්සලට පුංචි සිරිපාදේ කියලා කියනවා. මගේ හිතේ තිබුණු ලොකුම ආසාව තමයි බුදු පිළිමයක් සරසලා ගමේ මේ බෝධියට පූජා කරන එක. 2024 23 හරි මට හරියටම අවුරුද්ද මතක නැහැ. ජනවාරි ලබනවත් එක්කම තමයි මම මේ බුදු පිළිමේ මුළු ගමටම අත ගස්සලා බෝධියට පූජා කරේ. ඇත්තටම මේ වීඩියෝ එක දකිනකොට මට මාරම සතුටක් දැනෙන්නේ. හැම ගමකම සුන්දර ස්ථානයක් තියෙනවා. අපේ ගමට ආවේනිකවම ලස්සනක් තියෙන එකම තැන තමයි මේ බෝධීන් වහන්සේ. මේ බෝධීන් වහන්සේට තමයි මම මගේ පිළිමේ පූජා කරේ. මේ වීඩියෝ එක 2023 කරපු එකක්. ඒකත් මගේ මතකයක් විදියට මම මේ වීඩියෝ එකට දැම්මා. රණවන පුරාණ විහාරයේ පිළිම තලාවේ තියෙන ලොකුම පිළිමය තමයි මේ බුද්ධ ප්‍රතිමාව. කතරගම කිරිවෙහෙර ළඟ ගත්ත ෆොටෝ එකක් මේක. මම ඇඳපු අපේ ගෙදර පළවෙනි බිත්ති නිර්මාණය මේක. අන්තිම මතකය තමයි අපේ ආච්චි නැති වෙච්ච දවස. ඉතාම වේදනාකාරී දවසක් මේ දවස නම්. මගේ ගැලරියේ තියෙන විශේෂම වීඩියෝ ටිකක් නෝ ටික තමයි. ඔය ටික දාලා තමයි මම අද වීඩියෝ එකක් කරේ. අඩුපාඩු තියෙනවා නම්